හායි ළමයි ඔන්න ඉතින් අද හරියම ලස්සන හැන්දෑවක අපි දෙන්නට හිතන නිවාඩු පාඩුවේ පොඩ්ඩක් එළියට ගිහිල්ලා එන්න. ඉතින් ළඟම තියෙන shopping mall එකකටත් ගොඩ වෙලා අපි එහෙමම නිදහසේ ඇවිදින ගමන් අපිට හිතුණා පොඩ්ඩක් විශේෂ දෙයක් මොනවා හරි කරලා බලමු කියලා. ඉතින් අපි හිතුවා සෆාරි බෝට් එකක එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් අපි දන්න සෆාරි බෝට්ස් කිහිපයකට කතා කරලා කොහොමද ගණන් මෙනුම් බලලා අපි වෙන් කරගත්තා අපිට සෆාරි බෝට් එකක් මේකට යන්න නම් අපිව යාලා වෙනම තැනකින් බෝට්ටුවකින් අරගෙන යනවා සෆාරි බෝට් එකට. ඉතින් මෙන්න මේ ලොකේෂන් එකට අපි ආව හොයාගෙන මෙතනට අපේ බෝට් එක එනවා. ඊට පස්සේ යාලා අපිව මේ විදිහට එක්කගෙන යනවා සෆාරි බෝට් එක ළඟට. ඉතින් ওই විදිහට තමයි වෙන්නේ. අපි ඉතින් අර එක්ස්පීරියන්ස් එක අරගෙන නැති හින්දා අපිට හිතුණා පොඩ්ඩක් කමක් නැහැ ගිහින් බලමු කියලා. මොකද අපිට කිව්වා එයාලා DJ එතකොට කෑම බීම හැමදේම arrange කරලා දෙනවා. ඉතින් පොඩි ගාණක් ඒ වෙනුවෙන් අපිට වියදම් කරන්න වුණා. ඉතින් ගණන් මෙන්න ඔයාලා ප්‍රශ්න ඇහුවොත් මම කමෙන්ට් වලින් දාන්නම්. හරිද? ඉතින් ওই විදිහට දවස් දැන් අපි ওই විදිහට අපි එක්ස්පීරියන්ස් කරන්න හිතාගෙන ආවට අපි ඇත්තටම දැනගෙන හිටියේ නෑ මෙයාලා 6න් පස්සේ තමයි අපිව පික් කරන්න එන්නේ කියලා. ඉතින් අපි සෑහෙන වෙලා අපිට මෙතන ඉන්නුනා පැය දෙකක් විතර ඉඳගෙන ඉන්නුනා. ඉතින් මෙතන වෙන දේවල් ලස්සන බල අපි ටිකක් වෙලා හිටියා. මෝල්ඩිව්ස් කියන්නේ සාමාන්‍යයෙන් හරිම ලස්සන නැචරල් බීච් එකකින් වට වෙච්ච තැන. ඉතින් අපි දෙන්න හරිම ආසයි මේ බීච් එකේ ලස්සන බලන්න. අපිට විවේකයක් ලැබිච්ච ගමන් අපි යනවා බීච් එකට. එච්චරයි අපිට ඇත්තටම ලස්සන කියලා බලන්න දෙයක් ඉතුරුලා තියෙන. මෝල්ඩිව්ස් ඉන්න අය දන්නවා මොනතරම් අපිට කොච්චර පීඩනයක් දැනුණත් අපිට යන්න එන්න කියලා තැනක් නැහැ ඇත්තටම. ඉතින් අර තියෙන්නේ මොනවද? මේ දේවල් විඳින්න ඔයගොල්ලෝ කීයක් හරි වියදම් කරලා කමක් නැහැ. පොඩ්ඩක් ගිහිල්ලා එන්න. මොකද ඒ හිර බව ඒ පීඩනය අපිට හැමදාම එක විදිහටම තියාගෙන ඉන්න බෑනේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා බීච් එක මුහුද කියන්නේ ඇත්තටම මාරම රිලැක්ස් වෙන මයින්ඩ් රිලැක්සින් වලට හොඳම දෙයක්. ඉතින් අපි හැමදාම අපිට විවේකයක් හම්බුන ගමන් අපි කරන්නේ බීච් එකට යන එක. ඉතින් බීච් එකට ගිහිල්ලා ඔයාට ගොඩක් වෙලා ගත කරාට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ ගොඩාක් අපි දැකලා තියෙනවා ලංකාවේ පිට රටවල් වල අය මෙහෙට ඇවිල්ලා හරියට රිලැක්ස් වෙනවා බීච් සයිඩ් එකේ. ඉතින් මේ වෙලාවේ අපි බලන් හිටියා මේ බෝට් එක එනකම්. මට බෝට් එකට නගින එක වීඩියෝ කරන්න බැරි වුණා. ඇත්තට මේ වෙලාවේ අපි ෂූට් මේ බිසි වුණා. මොකද යාළුවන්ගේ අපේ හැමදේම චෙක් කරලා තමයි අපිව ගත්තේ. ඉතින් ඒ වෙලාවේ වීඩියෝ කොල් කරගන්න බැරි වුණා. ඉතින් එතන වෙන දේවල් තමයි අපි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. මොකද සමහර දේවල් ඉතින් හරි ලස්සනයි. ඉතින් මේක තමයි මගේ ෆේවරිට්ම පාර්ට් එක බෝට් එක නැගලා යන එක. මම මේක මාරික ආසාවෙන් බලන් හිටියේ. ඉතින් එතනත් මට හරි පුංචි වීඩියෝ එකක් තමයි ගන්න පුළුවන්. අපි මේ යන්නේ සෆාරි බෝට් එකට. මෙයාලා අපේ හැමදේම පාස්පෝර්ට් චෙක් කරලා අපිව සෆාරි බෝට් එක ළඟට එක්කගෙන ගියා. ස්පීඩ් එක වැඩි හින්දා මට හරි අමාරුයි ඒක වීඩියෝ කරන්න. ඒනට මට ඕනම වුණා ඒක පෙන්නන්න ඔයාලට. ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන මැදට ඒක මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඔන්න ඉතින් අපි ආව සෆාරි බෝට් එක ළඟට. මේ තියෙන සෆාරි බෝට් එක ඇත්තටම සෙනග නම් හිටියේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඒක යාළගේ වැඩ දවසක් හින්දා සෙනග හිටියේ නැහැ. සාමාන්‍ය නිවාඩු දවසට ගොඩක් සෙනග ඉන්නවා කියලා කිව්වා. අපි ඉතින් බෝට් එකේ උඩට ගියා. උඩට ගියාම වේව් එක පේන්නේ මෙන්න මේ විදිහට. ඉතින් රෑ නිසා ලොකුවට වීඩියෝ ක්ලියර් එක නැහැ. ඉතින් ඒ වුණාට ඔයාලට පුළුවන් මේ ලස්සන සුන්දරත්වය මේ වීඩියෝ එකෙන් බලා ගන්න.
ඉතින් අපි යන්න තමයි හදන්නේ. ඉතින් මෝල්ඩිව්ස් ඉන්න අය දන්නවනම් මීට වැඩිය එන්ජොයි කරන දේවල් ටැන්ක් ප්ලේසස් අපිට දාන්න. මොකද අපිත් හරි ආසමෙන් බලන් ඉනවා වෙනසක් අපිට ලැබෙන නිවාඩුවේ ගත කරන්න. ඉතින් අපේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න මම අනිවාර්යෙන් කමෙන්ට් එකට රිප්ලයි එකක් දානවා. බයි.